ජපානයේ නාගරික කාණු පද්ධතියක අති විශේෂ දසුනක් මේ ඔබට පෙනෙන්නේ. එනම් ජපානයේ නවීන යටිතල පහසුකම් සහ සම්ප්‍රදායික ජපන් සංස්කෘතිය අතර පවතින සුසංයෝගයයි. මේ දැකගත හැක්කේ ජලය ගමන් කරන ඇලමාර්ගවලයි. ජපානයේ කියුෂු දූපතේ ශිමාබාරා වැනි නගරවල ගම්වතුර පාලනය සහ වාරි මාර්ග සඳහා නිර්මාණය කර ඇති මේ පිරිසුදු ජල මාර්ග දැන් අති සුන්දර කොයි මසුන්ගේ නිවහන බවට පත්ව තිබේ. මීටර් 1ක් පමණ දිග විශාල කොයි මසුන් සිය දහස් ගණනක් මේ පිරිසුදු ජලයේ සැහැල්ලුවෙන් පිහිනා යනු ඔබට දැකගත හැකිය. මේ සුවිශේෂී සිදුවීම ආරම්භ කරන ලද්දේ දශක කිහිපයකට පෙර ප්‍රදේශවාසීන් මෙම ඇලවල් වලට කොයි මසු මුදා හැරීමත් සමගය. ආසන්න කඳුගුරෙන් ගලා එන පිරිසිදු උල්පත් ජලය සහ ප්‍රජාවගේ නිරන්තර නඩත්තු නිසා මේ මසුන් අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා වර්ධනය වී ඇත. ආගමික සිද්ධාස්ථානවල සහ පෞද්ගලික උද්‍යානවල සුන්දර පොකුණවල දැකිය හැකි මේ ආකර්ශනීය මසුන් දැන් නාගරික ජල ප්‍රවාහන පද්ධතිය තුල පිහිනමින් සිටිනු දැකීමට ලොව පුරා සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙති. උන්ගේ වර්ණය තැඹිලි සුදු සහ රතු පැහැයෙන් ඇලමාර්ග පසුබිමින් දිස්සන අයුරු පුදුමාකාරයි. මිනිස් ඉංජිනේරු ශිල්පයේ සහ ස්වභාව ධර්මයේ පරිපූර්ණ ලෙස සහජීවන වන ආකාරය පිළිබඳ බලවත් කතාවක් ඔබට කියාපායි. එමගින් අපට සිහිපත් කරන්නේ අනපේක්ෂිත ස්ථානවල පවා සුන්දරත්වයේ වර්ධනය කළ හැකි බවත් ඒ සංචාරකයන් ආකර්ෂණය කරගන්න අද්විතීය ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කළ හැකි බවත්ය. ඉතින් මිත්‍රවනි, ජපනුන්ගේ මේ අද්විතීය නිර්මාණ ගැන ඔබ කුමක්ද සිතන්නේ?